හැමෝටම සුබ දවසක් කියලා පිළිගන්නවා අපේ අලුත් වීඩියෝ එකට. ඔයාලා ඉන්ට්‍රෝ එකේ දැක්කා වගේ ප්ලේන් ක්‍රෑෂ් ඇනිමේෂන් වීඩියෝ එකක ග්‍රීන් ස්ක්‍රීන් තියෙන වීඩියෝ එකක් අපි කොහොමද මේ විදිහට කම්පොසිට් කරගන්නේ කියලා තමයි අද මම සරලව කියලා දෙන්න යන්නේ. ඉතින් මුලින්ම කියන්න ඕනේ මට මේ වීඩියෝ එකේදී ඔයාලට කියන්න ඕනේ මේ ග්‍රීන් ස්ක්‍රීන් අයින් කරන එක ගැන විතරයි. දැන් ඔයාලා මේ දැක්ක වීඩියෝ එක වගේ හරියටම සුපිරියටම වීඩියෝ එකක් හදා ගන්න ඕන නම් අපිට ප්‍රොෆෙෂනල් ක්‍රම තියෙනවා. විශේෂයෙන්ම 3D software තියෙනවා, Blender වගේ තියෙනවා, Blender 3D Max ඒ වගේම දැන් Element 3D කියලා plugin එකක් තියෙනවා. ඔයාලට ඉස්සරහට මම After Effects වලදී ඒක කියලා දෙනවා. ඉතින් ඒක ගැන දැන් ලොකෝට හිතන්න එපා. මම මේකදී කරන්නේ green screen footage එක අරගෙන අපි green screen අයින් කරලා කොහොමද අපි background එකත් එක්ක color set කරගන්නේ කියලා. ඉතින් මුලින්ම අපි ඒකට කරන්න ඕනේ file දෙක import කරගන්න ඕනේ. මම description එකේ ඔයාලට files දීලා තියෙනවා මේකට අදාළ. ඉතින් ඔයාලා මේ විදිහට project panel එකට ඒක import කරගන්න. මම අදාළ files එක වෙන මේ විදිහට import කරගන්නවා. මගේ locations වල තියෙන ඒවා ටික. ඉතින් මේ විදිහට import කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අපේ දැන් plane crash කියලා green screen එකක් ඇවිල්ලා තිනවා. ඒ වගේම time reverse කියලා මම හදාගත්ත footage එකක් තියෙනවා. මේක මේ original footage එක මේක reverse කරලා තියෙනවා. මම මේ විදිහට ඒක composition එකක් විදිහට මුලින්ම හදා ගන්නවා. මොකද මේකේ දැන් අපි camera track කරගන්න ඕනේ. මොකද මේ අපේ අර අවශ්‍ය footage එක නියම තැනට position කරගන්න ඕන නිසා. ඉතින් ඔයාලට කරන්න තියෙන එකට හරිම සරල දෙයක්. දැන් මම මේක play කරලා බැලුවොත් ඔයාලට පේනවා මෙන්න මේ විදිහට තමයි මේක යන්නේ. ඉතින් මම මුලින්ම tracker panel එක මෙතන enable කරගන්න. ඔයාලට පුළුවන් මෙහෙම කියලා tracker panel එක මෙන්න මෙතන enable කරගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඔයාලගේ composition එකේ තියෙන timeline එකේ තියෙන layer එක select කරලා මේ විදිහට track camera කියන එක දෙන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් analyzing background කියලා තියෙනවා. ඔයාලට මෙතනින් මේක full දාගන්නත් පුළුවන්. ඒක full දාගන්න කියලා තමයි මම recommend කරන්නේ. මොකද එතකොට එයා ගන්න track කරගන්නවා. දැන් ඔයාලට වම් පැත්තේ උඩ තියෙන 3D camera tracker කියන එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන්. මේක track වෙනවා frame by frame. ඔයාලට මම කලින් වීඩියෝ එක කියලා දුන්නා මේ camera tracking ගැන deep මේක advanced කොටසට ගිහලා ඔයාලට පුළුවන් මේ detail analyze කියන එකට ටික් එක දාන්න. එහෙම වුණාම මේකේ frame by frame හරියට මෙයා track කරගන්නවා. ඒ දැනට මට ඒක අවශ්‍ය නැති නිසා මම මේක දැනට close කරගන්නවා මේ විදිහට. අපි බලමු තප්පර 46ක් යනවා කියලා කියනවා tracking වෙන්න. ඉතින් මේකෙදි කතා කරන්න ඕනේ ඔයාලට මේ 3D animation ගැන ලොකුවට හිතන්න එපා. මම මේ green screen removal එකක් ගැන තමයි මේ ඔයාලට පැහැදිලි කරලා දෙන්න හදන්නේ. අපි ඉස්සරහට 3D animation එකක් හදමු. මේ සාමාන්‍ය 3D object එකක් import කරගෙන basic 3D animation එකක් අපිට After Effects වලින් හදා ගන්න පුළුවන් Element 3D plugin එකකින්. මම ඉස්සරහට මං ගාව තියෙන free plugins ඔක්කොම ඔයාලට දෙනවා. ඒකින්ද ඔයාලා ඒක ගැන ලොකුවට හිතන්න යන්න එපා. අපි බලමු camera track එක. මම හිතනවා දැන් හරි කියලා. මෙන්න මේ විදිහට camera track එක හරියට පස්සේ slowing camera කියලා මෙන්න මේ විදිහට දැන් ඇවිල්ලා තියෙනවා. මම හිතන්නේ tracker point ටික දැන් add වෙලා තියෙන්නේ. අපි බලමු කොහොමද ඒක set වෙලා තියෙන්නේ කියලා. මේ විදිහට මේක හදා ගන්නවා. දැන් අපි මේක play කරලා බැලුවොත් ඔයාලට පේනවා මේ විදිහට tracking points set වෙලා තියෙනවා. ඉතින් අපි දැන් මේකට solid layer එකක් add කරගමු මුලින්ම. ඔයාලට මතකයි අර මම කලින් අර text animation video එකක් කරා ඒ විදිහටම තමයි මේකත් කරන්න තියෙන්නේ. මම මෙන්න මේ විදිහට set කරගෙන මම හිතනවා මේ හරිය tracking point ටික set වෙයි කියලා. මම මෙතනින් මේ විදිහ circle එක ඇඳගෙන මම මෙතන right click කරලා create solid and camera කියන එක දෙනවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් solid එකක් මෙන්න මෙතනට add වෙලා තියෙනවා. අපි දැන් ওই solid එකට තමයි අපි green screen footage එක අතාරින්න හදන්නේ. අපිට ඕනේ මේ position එක විතරයි. ඉතින් ඒක නිසා මම මෙතන මේක pre-compose කරගන්න ඕනේ. මෙන්න මේක මම මේකට right click කරලා pre-compose කරගන්නවා. මොකද මට ඒක ඇතුළට තමයි මම අර footage එක import කරන්නේ මගේ green screen footage එක. ඉතින් මේ steps ටික මේ විදිහටම යන්න. මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් ඔයාලට පුළුවන් comment section එකේ දාන්න. මම මේක scene 1 කියලා දානවා. දාලා ඊට පස්සේ අපිට පුළුවන් මේ composition එක ඇතුළට ගියාට පස්සේ ඔයාලට පුළුවන් අර solid එක බලා ගන්න. මම මේකෙදි පොඩි වෙනස්කමක් කරනවා. මම මේකේ composition size එක මාරු කරනවා. මගේ footage එකේ තියෙන resolution එකට green screen. ඒක ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලගේ project panel එකට ගිහිල්ලා ඔයාලගේ green screen footage එක set කරලා මෙතන උඩ ඔයාලට පෙන්නනවා 3840යි 2160. කියන්නේ 4K resolution එකෙන් තමයි මේක තියෙන්නේ. ඉතින් අපි 8K resolution එක ගන්නට අරගේ composition එක edit කරගන්න ඕනේ size එක. ඉතින් මම ඒකට කරන්නේ මේ විදිහට right click කරලා composition setting ගිහිල්ලා ඔයාලට පුළුවන් මෙන්න මෙතන තියෙන values මාරු කරගන්න. මම width එක දෙනවා 3840ක්. ඒ වගේම මම height එක දෙනවා 2160ක්. ඒ වගේ දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේක 4K resolution එකට composition එක reset වෙලා තියෙනවා. එතකොට දැන් අපිට solid layer එක දැන් මෙතන අවශ්‍ය වෙන්නේ නැහැ. මම මේක දැනට delete කරගන්නවා. මේ විදිහට delete කරගත්තා පස්සේ අපි දැන් මේක ඇතුළට අපේ තියෙන 4K footage එක import කරගන්න ඕනේ. මම මෙහෙම ගෙනල්ලා 4K footage එක මෙන්න මෙතනට අතාරනවා. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන්. මේ විදිහට තමයි අපි plane crash එක වැටෙන්නේ.
ඉතින් ඔයාලට පේනවා මේක අපේ වීඩියෝ එක පටන් ගන්නකොට මුලින් 4K කියලා කෑල්ලක් එනවා. අපිට ඒක අවශ්‍ය නැහැ. මොකද මම මේක YouTube එකෙන් ඩවුන්ලෝඩ් කරගත්ත නිසා මම මේ කෑල්ල අයින් කරගන්න මම මේක දැනට මේකේ ෆුටේජ් එක අයින් කරනවා. ඔයාලට මෙතනින් ට්‍රිම් කරගන්නත් පුළුවන්. මම ඒක දාන්න කලින් මම මේ විදිහට අපේ ෆුටේජ් එක නිකන් දෙපාරක් ක්ලික් කරනවා. එතකොට එයා වෙනම ලේයර් එකකින් ඕපන් වෙනවා. ඔයාලට දැන් මෙන්න මෙතන ප්ලේ හෙඩ් එක අරන් ගිහිල්ලා මෙතන තියෙන එක අරන් ගියාට පස්සේ මෙන්න මෙතනින් මේ ෆුටේජ් එක ප්ලේ කරලා බලන්න පුළුවන්. මේකෙදි මම මේ අදාළ නැති කොටස විතරක් අයින් කරලා ඊටු ටික තමයි ගන්න හදන්නේ. මම මේ විදිහට සාමාන්‍ය ප්ලේ හෙඩ් එක අරගෙන ඇවිල්ලා අපි බලමු මෙන්න මේක ෆිට කරගෙන ස්ක්‍රීන් එකට දැන් අපි ප්ලේ හෙඩ් එක අරන් ගිහලා අර ප්ලේන් එක එන තැනින් විතර කට් කරගවන්න මේ හරියින් වගේ වලට වෙන මෙන්න මෙතනින් චූටි කෑල්ලක් එනවා ප්ලේන් එකේ ඊට පස්සේ මම මෙන්න මෙතන තියෙන අයිකන් එක ඔබනවා මෙන්න ඊට පස්සේ ඔයාලට පේනවා ටයිම් ලයින් එක මේ ටික හයිලයිට් වෙලා තියෙනවා ඊට පස්සේ අපි දැන් මේක මේ විදිහට ඇදලා දැම්මොත් එහෙම අර කෑල්ල කට් වෙලා ගානට ඇවිල්ලා තිනවා මම මේක දැන් කට් කරගන්න මේ විදිහට දැන් අපේ අර 4K කියන කෑල්ල නැහැ මේක සවුන්ඩ් එක මම ඕෆ් කරගන්න ඒ වගේම මේක පාට දාන්න මේක ෆුල් දැම්මොත් ප්ලේ වෙන්න පොඩ්ඩක් මේ විදිහට තමයි තියෙන්නේ හරි අපි දැන් අපේ වැඩ ටික කරගෙන ඉවරයි අපි දැන් මේකේ කොළ පාට අයින් කරගන්න කලින් තව පොඩි වැඩක් තියෙනවා කරගන්න මුලින්ම අපි යන්න ඕන අපේ ප්‍රධාන කම්පොසිෂන් එකට දැන් ඔයාලට පේනවා මේක මේ වීඩියෝ එකක් ඉම්පෝට් වෙලා තියෙනවා මේකට එතකොට දැන් මේ මෙතන යන්නේ ග්‍රීන් ස්ක්‍රීන් එකේ වීඩියෝ එක තමයි මේ තියෙන්නේ හැබැයි දැන් අපි මේ කරන්නේ පොඩි ට්‍රික් එකක් ඒ කියන්නේ මේක පේන විදිය පොඩ්ඩක් වෙනස් කරගන්න එක තමයි අපි මේ කරන්නේ හරිනම් මේක හරි විදිය නෙමෙයි මොකද 3D animation එකක් මේ විදිහට කොම්පොසිට් කරන්නේ නැහැ කවදාවත් ඉතින් ඒක නිසා අපි දැනට අපිට පේන S මට්ටමට පේන විදියට මේක හදාගමු ඒකට කරන්න තියෙන්නේ ඔයාලට මේකේ තියෙන රොටේෂන් මාරු කරන්න පුළුවන් ඔයාලට පුළුවන් මම මේ විදියට රොටේෂන් එක මාරු කරනවා හැබැයි ඊට කලින් අපිට පුළුවන් මේක 2 views දාගන්න මෙන්න මෙතනින් 2 views දාගන්න පුළුවන් ඔයාලට පේනද මේ කැමරාව තියෙනවා අපි මුලින්ම 3D කැමරා මෙන්න මේ විදිහට තමයි යන්නේ ඉතින් මම මේක රොටේට් කරගන්නවා මුලින්ම මෙන්න මේ විදිහට ඔයාලට පුළුවන් මේ විදිහට රොටේට් කරගන්න මේක අපි පොඩි ට්‍රික් එකක් මේක ලොකුවට හිතන්න එපා මේක මේ ගොඩාක් ඇඩ්වාන්ස් එකකුත් නෙමෙයි සරල මේ ග්‍රීන් ස්ක්‍රීන් රිමූව් කරගත්තාම අපිට අර ඒක හරියට කොම්පොසිට් කරගන්න පුළුවන් ලෙවල් එකට වෙනකන් තමයි මම මේ ඔයාලට කියලා දෙන්නේ ඉතින් ඊට පස්සේ මෙන්න මේකේ අපිට පුළුවන් රතු පාට කොටස මෙන්න මේ විදිහට කෙලින් කරගන්න අපිට ඊට පස්සේ මේක ඔයාලා ගානට S මට්ටමට පේන විදිහට හදාගන්න මොකද මේක පොඩි නිකන් අර මැජික් එකක් වගේ කේස් එකක් තියෙන්නේ අපි බලමු අපි කොළ පාට අයින් කරන්න කලින් මේක ගානට කොම්පොසිට් කරගන්න ඕන මෙන්න මේ විදිහට මම ආයෙමත් කියනවා මේක හරි ක්‍රමේ නෙමෙයි මේක මීට වඩා ප්‍රොෆෙෂනල් මේ ක්‍රමේ මේක මම සාමාන්‍යයෙන් වලට පෙන්වන්න ඕන නිසා මම මේ කරන්නේ මේ විදිහට ගානට ඔයාලා ඒක රොටේට් කරගෙන ගානට හදාගන්න ඒ ගැන කිසි ප්‍රශ්නයක් නැහැ අපි දැන් මේක කොළ පාට අයින් කරලා බලමු මම මේක අපව කාට වගේ දානවා ඔයාලා After Effects වල වැඩ කරද්දී ෆුල් දාගෙන වැඩ කරන්න එපා ගොඩක් වෙලාවට හිර වෙයි ඔයාලගේ කම්පියුටර් ස්පෙක් එකත් එක්ක ඒක නිසා මේ පුළුවන් තරම් මේ අර ඕන වෙලාවට විතරක් ෆුල් දාගෙන අනිත් වෙලාවට පාට දාලා වැඩ කරන්න මම මේක අපෝ සීන් එක ඇතුළට ගිහිල්ලා මේකේ කොළ පාට අයින් කරගමු ඒකට ඔයාලට කරන්න තියෙනවා ඔයාලගේ ඉෆෙක්ට් පැනල් එකට යන්න ඕනේ ඉෆෙක්ට් ඇන්ඩ් ප්‍රීසෙට් වලට මම මේ වින්ඩෝ වලට ගිහිල්ලා මම ඉෆෙක්ට් ඇන්ඩ් ප්‍රීසෙට් පැනල් එක enable කරගන්නවා ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන සර්ච් කරන්න key light කියලා මේ විදිහට key light කියලා සර්ච් කරගත්තට පස්සේ ඔයා keying කියන කොටස ඇතුලේ key light 1.2 කියලා එකක් තියෙනවා මම මේක ඇදලා අරගෙන දානවා green screen footage එකට ඔයාලට බලා ගන්න පුළුවන් වම් පැත්තේ මේ key light කියන effect එක ඇඩ් වෙලා තියෙනවා ඊට පස්සේ screen color කියන කොටස යටතේ පොඩි picker එකක් තියෙනවා color picker එකක් ඔයාලට ඒක set කරලා මේ කොළ පාට ඕන තැනක ඔයාලට ක්ලික් කරන්න පුළුවන් එතකොට ඔයාලට පේනවා කොළ පාට අයින් වෙලා තියෙනවා මෙන්න මේ විදිහට ඔයාලට මේකෙදි තව දෙයක් කියන්න ඕනේ ඔයාලට මේ තියෙන values එහෙම වෙනස් කරගෙන ඔයාලට පුළුවන් මේ සමහර කොළ පාට තැන් එහෙම වෙනස් කරගන්න දැන් මම මේක full දැම්මොත් එහෙම ඔයාලට බලා ගන්න පුළුවන් මේ දැන් මේක නම් ගොඩක් හොඳ green screen footage එක සමහර ඒවා තියෙනවා සමහර තැන් එහෙම කොළ පාට වෙනස් ඒ කියන්නේ තනි කොළ පාටක් නෙමෙයි තියෙන්නේ එක එක විදිහට කොළ පාට දෙනවා එතකොට ඔයාලට මේ තියෙන values එහාට මෙහාට වෙනස් කරගෙන ඒක හදා ගන්න පුළුවන් ඔයාලට කැමති විදිහකට මම ඒක දැන් මෙතන කරන්න යන්නේ නැහැ මොකද ඒක වෙලාව වැඩි වෙනවා එහෙම වුණොත් එහෙම ඉතින් මම දැනට මේක මෙහෙම සෙට් කරගෙන මම මේක මෙන්න මෙතනින් අයින් කරගෙන අපි යනවා මේන් කොම්පොසිෂන් එකට දැන් ඔයාලට බලා ගන්න පුළුවන් සාමාන්‍යයෙන් අර අපි දැක්ක විදිහට පොඩ්ඩක් හැදිලා තියෙන්නේ ඉතින් මේක තව පොඩ්ඩක් ඇඩ්ජස්ට් කරගමු මෙන්න මේ විදිහට රේට් කරගෙන මේ විදිහට හදාගෙන හරි දැන් ඔයාලට පේනවා අපේ ගානට කැමරා මූවමන්ට් එකක් යනවා මේ 3D කැමරා ගැනම වෙනම වීඩියෝ එකක් කරන එක ගැන දැනට ලොකුවට හිතන්න එපා මම මේ විතර ඔයාලට පෙන්වන්න ඕන නිසා මේ green screen කොහොමද මේක හදාගන්න කියලා ඉතින් ඔයාලට තව පොඩි වැඩක් කරන්න තියෙන දැන් මේක කස්ටම් view එක දැනට අයින් කරගෙන මේක one view දෙනවා ඊට පස්සේ මම මේක සෙට් කරගන්නවා වගේම දැන් ඔයාලා බැලුවොත් එහෙම
දැන් ඔයාලා බැලුවොත් මෙන්න මේ විදිහට ප්ලේ කරොත් ඔයාලට පේනවා මෙහෙම ප්ලේන් එක ඇවිල්ලා මෙන්න මේ විදිහට ක්‍රෑෂ් වෙනවා අපේ ග්‍රවුන්ඩ් එකට. ඒත් එක්කම තව පොඩි අවුලක් තියෙනවා. දැන් මේ ප්ලේන් එකත් අපේ ස්ක්‍රීන් එකත් එක්ක ඉස්සරහට එනවා වගේ. එතකොට පේනවා මේක දාපු එකක් වගේ කියලා. මම ඒකයි කිව්වේ මේක අර හරි ප්‍රොෆෙෂනල් ක්‍රමේ නෙමෙයි. දැන් මෙතනින් වීඩියෝ එක ඉවර වෙනවා. ඔයාලට පේනවා දැන් මෙතන අපි වීඩියෝ එක මේ ප්ලේ හෙඩ් එක ඉස්සරහට අරන් යනකොට වීඩියෝ එක ඉවරයි. يعني අපි ප්ලේන් වීඩියෝ කරේ. ඉතින් අපි ඒකින්ද මම මෙතනින් වීඩියෝ එක ස්ටොප් කරගන්න. ඒකට ඔයාලට කරන්න තියෙන මේ පල්ලෙහා තියෙන කෑල්ල වෙන මේ විදිහට ලයින් කරලා මෙන්න මෙතනට රයිට් ක්ලික් කරලා trim to comp work area කියන එක දෙන්න ඕනේ. එතකොට මේ විදිහට හැදෙනවා ටයිම්ලයින් එක. දැන් ඔයාලා බැලුවොත් එහෙනම් අපි එතනින් කොහොමද වීඩියෝ එක ඉවර වෙනවා. මෙන්න මේ විදිහට ප්ලේන් ක්‍රෑෂ් එක ඇවිල්ලා ඔන්නෝම තමයි වදින්නේ. දැන් අපිට තව එක වැඩක් තියෙනවා කරන්න. ඒ වැඩේ තමයි මේ ප්ලේන් එක ඉස්සරහට එන එක නවත්තන්න ඕනේ. සාමාන්‍යයෙන් අපි ඈතට යද්දි මේක පොඩියටනේ පේන්නේ. අපි ඒකට පොඩි මේ ට්‍රික් එකක් කරනවා මේක. මෙන්න මේ අපි මේකට පොසිෂන් එකකුයි ස්කේල් එකකුයි දෙනවා මේ සීන් 1 කියන කොම්පොසිෂන් එකට. ඒකට ගන්න තියෙනවා ඔයාලට මෙහෙම ට්‍රාන්ස්ෆෝර්ම් සෙක්ෂන් එකට ගිහිල්ලා ස්කේල් කියන එකට පොසිෂන් කියන එකටයි ටික් එකක් දාගන්න ඕනේ. ඒ දෙකට ටික් එක දාගත්තට පස්සේ ඔයාලට පුළුවන් මේ ට්‍රාන්ස්ෆෝර්ම් සෙක්ෂන් එක කැන්සල් මේ විදිහට ක්ලෝස් කරලා කීබෝඩ් එකේ සීන් කියන ලේයර් එක සිලෙක්ට් කරලා U කරපන්න. එතකොට ඒ දෙක විතරක් වෙනම පෙන්නනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට අරන් ගිහිල්ලා අපිට ඕන තැන තියෙන වීඩියෝ එක ඉවර වෙන තැන මම වීඩියෝ එක ඉවර වෙන තැන මෙන්න මේ වගේ කෙලවරටම ඇවිල්ලා මම මේක පොසිෂන් කරගන්න ආපෝසර් එක. අපි ආපෝසර් 2 view වලට යන්. මොකද එතන ලේසි වැඩේ කරගන්න. ඊට පස්සේ මෙන්න මේ ලේයර් එක සිලෙක්ට් කරගෙන මේ කැමරාවත් එක්ක ඔයාලට පේනවා දැන් මෙහෙම යනවා. ඒත් එක්කම ඔයාලට තියෙන්නේ මෙන්න මේක ගානට හදාගන්න. මම මේක zoom කරගන්න මෙන්න මේ විදිහට පොඩ්ඩක් අපේ UI panel එක අපිට ඕන විදිහට පොඩ්ඩක් හදාගන්න වෙනවා මේ වෙලාවේ. මම මේක full දාගන්න. මට මේක quality මදි නිසා පේන්න. ඉතින් අපි මේක පොඩ්ඩක් විතර මේක අර හදාගමු ගානට. එතකොට ඔයාලට පේනවා මේ key frame එක ඇඩ් වෙලා තියෙනවා. අපේ කෙලවරට ටයිම්ලයින් එකේ මෙන්න මේ විදිහට ඇඩ් වෙලා තියෙනවා key frame එකක්. ඒ වගේම අපි ස්කේල් එකත් පොඩ්ඩක් හදාගමු. එතකොට ගානට මේක zoom out වෙනවා වගේ කියන්නේ අර එතනට වැටෙනවා වගේ පොඩ්ඩක් පේන්න තියෙනවා. මේක මේ හරි ක්‍රමය නෙමෙයි මම ආයෙත් කියනවා. ඉතින් ඒ නිසා මම මේක දැන් ස්කේල් කරගන්න මෙන්න මේ විදිහට පොඩ්ඩක් ස්කේල් කරගන්න. මොකද දුරට යද්දී අපිට පේන විදිහට ඒක. බලලා දැන් මේක බැලුවොත් එහෙම අපි දැන් මේක ආයෙ කවාට දාලා ප්ලේ කරලා බලමු. මෙන්න මේ විදිහට තමයි ප්ලේන් එක ඉන්නේ. ඊට පස්සේ කොහොම කරනවට පස්සේ වාන් අර විදිහට දැන් මේක අර හරියටම නැහැ. මට සාමාන්‍ය තරමට තියෙනවා. ඉතින් අපිට ඒක පොඩ්ඩක් එහෙම කරලා හදාගන්න පුළුවන්. මේකට පොඩි වෙලාවක් යනවා. ඇත්තටම කියනවා නම් මොකද මේකේ අර පොසිෂන් එක ස්කේල් එක එහෙම නිකන් පේන්නේ නැති වෙන්නම කරන්න එපා. සාමාන්‍ය දුරට යද්දි කොච්චරද වැටලා තියෙන්නේ. ඒ වගේ සාමාන්‍යයෙන් අපි දැන් ප්ලේ කරලා බැලුවොත් ඕන දැන් ටිකක් විතර හරි. ඉතින් මේක මෙහෙම තමයි අපි දැන් මේ විදිහට කරොත් එහෙම දැන් මෙච්චර අමාරු නැහැ මේක 3D එලිමන්ට් එකක් අරගෙන හොඳට ට්‍රැක් කරලා මේ ගානට 3D ඇනිමේෂන් එක මේකට දැස්සොම මේ වගේ මේ නෝමල් විදිහට නෙමෙයි මේක යන්නේ. ඉතින් මේ විදිහට තමයි අපි ග්‍රීන් ස්ක්‍රීන් සරලව අයින් කරන්නේ. මේ කොම්පොසිෂන් කියන එක මේක වෙනම පාඩමක් මේ කොම්පොසිට් කියන එක. ඒක අපිට ගානට ඕන තැනින් සෙට් කරගන්නේ කොහොමද ඉස්සරහට අපි තව වීඩියෝස් කරනවා. ඒවත් එක සෙට් වෙන්න ඉතින් මම හිතනවා මේකෙන් ඔයාලට මම කියපු ඕවරෝල් අදහස තේරෙන්නේ නැති කියලා. එහෙනම් අපි නෙක්ස්ට් වීක් එකේ හම්බෙමු මේ අලුත් වීඩියෝ එකකින්.